මම අද කියන්නම් කොහොමද දම්රෝ හරි ඉන්වෙක්සර් මැෂින් එකක සෙටින්ග්ස් වෙනස් කරගන්න කියලා. ඉස්සෙල්ලාම අපි පවර් එක ඔන් කරන්න ඕනේ. දැන් මේ විනාඩි 45කටනේ හැදිලා තියෙන්නේ. අපිට මේක වෙනස් කරගන්න පුළුවන් අපේ අවශ්‍යතාවය අනුව. එතකොට මේ ප්‍රෙසෙට් කියන බටන් එක ඉස්සෙල්ලාම ප්‍රෙස් කරන්න ඕනේ. ඊට ඔයාලට පෙන්නනවා මෙතන මේ වතුර ලෙවල් එකේ මීඩියම් කියන ලෙවල් එකේ තියෙන්නේ. ඒක අපිට ඕන නම් එකක් ඔබලා වෙනස් කරගන්න පුළුවන්. අපි දැන් low level එකට දාලා තියෙන්නේ. so program එක strong ද normal ද speedly ද අවශ්‍ය විදිහට මේකත් ඔපද්දි මේ light එක එහාට මෙහාට පනිනවා. අපිට ඒ speedly දැම්මේ. ඊට පස්සේ මේ මෙතන තියෙනවා wash rinse spin ඒකේ අපිට spin එක විතරක් අවශ්‍ය නම් මේක හතරම ඇටෙන්න ඕනේ full wash එකක් වෙන්න. අපිට spin එක විතරයි දැන් අවශ්‍ය නම් මේක මෙහෙම ඔබලා වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක ස්ටාර්ට් එක දෙන්න තියෙන්නේ. එතකොට දැන් මේක මේ වතුර ලයින් එක මන් දීලා නැහැ. එහෙනම් ස්ටාර්ට් වෙන්නේ නැහැ. එහෙම දීලා ස්ටාර්ට් දීපුවම ඒක මේ වැඩ කරනවා අපිට අවශ්‍ය විදිහට සේව් වෙලා. මේක හැබැයි ඒක සේව් වෙලාම හිටින්නේ නැහැ. ඒ වෙලාවට විතරයි ආපහු මුලින්දම මේ පවර් එක ඔන් කරලා ඔෆ් කරලා ගත්තොත් කලින් ප්‍රෝග්‍රෑම් එකටම තමයි කම්පැනියෙන් මේ සෙටින් දාලා තියෙන ප්‍රෝග්‍රෑම් එකටම තමයි වෙන්නේ. ගොඩක් දුරට මේ කට්ටිය රෙකමන්ඩ් කරන්නේ කම්පැනියෙන් දාලා තියෙන ප්‍රෝග්‍රෑම් එකටම තමයි පාවිච්චි කරන්න කියලා. මෙහෙම කරද්දී කාර්යක්ෂමතාවය අඩුයි කියලා තමයි කියන්නේ. ඔයාලත් හදිසි අවශ්‍යතාවකදී එහෙම අවශ්‍යතාවයක් වුණොත් මෙහෙම කරන්න. මේක හැමදාම කරන්න යන්න එපා. මගේ වීඩියෝස් හොඳයි නම් මාව subscribe කරන්න. ඔයාලට ජය වේවා.